දැවෙන හැඟුම් 18 වෙනි කොටස. රමේෂ් පිටත් වෙලා ගියාම විජය නෙතුට කෝල් එකක් ගත්තා. මැඩම් කොයි හරියද ඉන්නේ? සර් මට කිව්වා මැඩම්ගේ තනියට ෆැක්ටරි එක බලන්න යන්න කියලා. විජය කිව්වා. විජේ ඔය ටිකක් ඕපන් ඒරියා එක පහු කරලා එද්දී දළු ගොඩ ගහලා තියෙනවා. එතන පහු කරලා දකුණට හැරිලා ඉස්සරහටම එන්න. මම මෙතනම ඉන්නම්. නෙතු කිව්වා. විජේ නෙතු කියන පාරෙන් නෙතුව හොයාගෙන ඉස්සරහට ගියා. සුදු කමිසෙට කළු කලිසම ඇඳලා සපත්තු දාලා ෆෝන් එකත් අතේ අරන් විජේ නිකන් ෆැක්ටරි එකේ අයිතිකාරයා වගේ ආවේ. ඒක තමයි විජේගේ යුනිෆෝම් එක. රමේෂ් එක්ක යන හැම ගමනකදීම විජේ යුනිෆෝම් එක ඇඳා. ලස්සනට ඇඳම විජේගේ අමුතු ලුක් එකක් තිබුණා. හරියට නිකන් වැදගත් පවුලක උගත් බුද්ධිමත් හොඳ රැකියාවක් කරන කෙනෙක් වගේ පෙනුමක් විජේට තිබුණේ. දුර ඉඳන් විජේ එන දිහා නෙතු hina වේගන බලාගෙන හිටියා. හොයාගන්න අමාරු වුණාද? නෙතු ඒ hina වෙන්ම ඇහුවා. නෑ වැඩි දුරක් නෑනේ මැඩම්. විජේ කිව්වා. හරි අපි යමුද ඉස්සරහට මැඩම්? මැනේජර්වරයා කතා කළා. ඕකේ යමු විජේ. නෙතු මැඩම් මැනේජර් එක්ක එක පෙළට වැටුණා. විජේ වටපිට බල බල ඒ දෙන්නගේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවා. තේ ෆැක්ටරි එකේ විශාල සේවක සංඛ්‍යාවක් කොටස් වශයෙන් හැදිලා වැඩ කරන හැටි නෙතු දැක්කා. මැනේජර්වරයා එක එක සෙක්ෂන් වල විස්තර නෙතුට පැහැදිලිව විස්තර කළා. නෙතු ෆැක්ටරි එක පුරාම ඇවිදලා අන්තිමට ආවේ පැක් කරන තැනට. ඇයි අර තැන් කීපයකම පැක් කරන්නේ? නෙතු මැනේජර්ගෙන් ඇහුවා. මැඩම් අපේ ක්වොලිටිස් කීපයක්ම තියෙනවා. කීපයක් කියන්නේ ක්වොලිටිස් 3ක් තියෙනවා. හොඳම එක තමයි අපි පිටරට යවන්නේ. සමහර ප්‍රොඩක්ට් ලෝකල් මාකට් එකටත් යවනවා. මැනේජර් කිව්වා. හරි එහෙනම්. තැන්ක් යූ සෝ මච් අපට ෆැක්ටරි එක පෙන්නුවට. නෙතු කිව්වා. ඉට්ස් ඕකේ මැඩම්. මැනේජර්වරයා ඔළුව නවලා ස්තුති කළා. නෙතු මදසිනා පෑවා. මැඩම් මේ ආවේ ෆස්ට් ටයිම් නේද? නෙතුගේ මූණ දිහා හොඳින් බලන ගමන් මැනේජර් ඇහුවා. ඔව් ෆස්ට් ටයිම්. නෙතු කිව්වා. මැනේජර් සුහද සිනාවක් පෑවා. අපි යමු නේද විජේ? නෙතු විජේට කිව්වා. හරි යමු මැඩම්. වටපිට බල බල ආව විජේ නෙතු එක්ක එක පෙළට වැටුණා. මෙතනින් වමට මැඩම්. ආපහු එන ගමනේදී මැනේජර් නෙතුට පාර පෙන්නුවා. හරි දැන් අපට යන්න පුළුවන්. නෙතු hina වෙලා කිව්වා. හරි මැඩම්. එහෙනම් පරිස්සමට යන්න. මැනේජර් කිව්වා. ඕකේ බයි. නෙතු මැනේජර්ට සමු දීලා යන්න පිටත් වුණා. අපි උණු කරලා බිව්වට මාර වැඩ ගොඩක් තියෙනව නේද විජේ? නෙතු ඇහුවා. ඔව් මැඩම්. කොයි දේත් එහෙම තමා. අවසන් ප්‍රතිඵලය සරලයි වගේ පෙනුනට අභ්‍යන්තරය හරිම සංකීර්ණයි. විජේ කිව්වා. හරියට විජේ වගේ. නෙතු hina වෙවි කිව්වා. ඇයි මොකද මැඩම් මං? විජේ ඇහුවා. සරලයි වගේ පෙනුනට අභ්‍යන්තරය හරිම සංකීර්ණයි. නෙතු විජේ කියපු විදිහටම hina වෙවි කිව්වා. විජේටත් hina ගියා. එහෙම නෑ මැඩම්. මං හරි සරල මිනිහෙක්. විජේ කිව්වා.
නෙතූ හිනාවක් පෑවා. සර් ලොකේෂන් දාලද බංගලෝ එකේ? නෙතූ විජයගෙන් ඇහුවා. ඔව් මැඩම්. දාලා තිබුණා. විජය කිව්වා. අපි මෙහෙමම යනවද? විජය ඇහුවා. බඩගිනිනේ විජේ. මොනා හරි කමු. උදේ කෑමත් හරි නෑ. මං දැක්කා විජය නම් කට පුරවගෙන පාන් කනවා. නෙතූ කියද්දි විජයට හිනා ගියා. මාර බඩගින්නක් තිබුණේ මැඩම්. උදේ තේ එක විතරනේ. මං උදේම කන්න පුරුදු වෙලා වෙලාවට බඩගිනියනවා. විජය කිව්වා. විජය කායකයේ දොර ඇරලා දුන්නම නෙතූ කායකට නැංගා. මැඩම් අර ෆැක්ටරි එකේ මැනේජර් ගැන මැඩම්ට පොඩි සැකයක් ඇති වුණේ නැද්ද? කායක ඉදිරියට ගන්න ගමන් විජය ඇහුවා. ඒ මොකද විජේ? නෙතූ ඇහුවා. මං දැක්කා ඒ මනුස්සයා මැඩම් දිහා හරි අමුතු විදියට බලනවා. විජය කිව්වා. මටත් ඒක තේරුණා. කායකෙන් බහිද්දිම හරි අමුතුවට කීප වතාවක්ම බැලුවා. නෙතූ කිව්වා. සර් මැඩම්ව අඳුන්වලා දුන්නා නේ මනුස්සයාට. සර්යි මැඩමුයි යද්දී ඒ මනුස්සයා පිටිපස්සේ හැරිලා මගෙන් ආයෙත් සැරයක් ඇහුවා මේ සර්ගේ වයිෆ්ද කියලා. මං ඔව් කිව්වා. විජය කිව්වා. ඔව් ඒක නම් ටිකක් අමුතුයි තමා. නෙතූ කිව්වා. ඒ වයින් වැඩක් නෑ. හරිම බඩගිනි විජේ. මොනා හරි කන්න යමු දැන්. නෙතූ කිව්වේ ඈනුම් අරිමින්. යන අතරමඟ රෙස්ටරන්ට් එකකට ගියේ කෑම කන්න හිතාගෙන. උදේටත් ඕනවට එපාවට කෑව නෙතූ නම් හිටියේ බඩගින්නේ. විජේ මොනාද කන්නේ? නෙතූ ඇහුවා. මැඩම් කැමති දෙයක් ඕඩර් කරන්න. විජය කිව්වා. මං කැමති දේ නෙවෙයි. විජය කැමති දේ කියන්න. නෙතූ කිව්වා. ඇත්තටම මැඩම් උදෙත් පාන් කාපු නිසා මං කැමතියි බත් කන්න. විජය කිව්වා. මටත් බත් ඕනේ. මාර බඩගිනි. නෙතූ රයිස් ඇන්ඩ් කරි ඕඩර් කළා. මෙනූස් දෙකක් තියෙනවා මැඩම්. කැමති එකක් තෝරන්න. වේටර්වරයා කිව්වා. නෙතූ එක්කම විජෙත් බැලුවා මෙනු එක. මේ දෙවැනි එක හොඳයි නේද විජේ? නෙතූ ඇහුවා. මොනවද තියෙන්නේ මැඩම්? විජය ඇහුවා. පරිප්පු කජු එක්ක පොලොස් කරියක් තියෙනවා. වැව් මාළු, අඟුණකොළ සලාද, පපඩම්, බටුමෝජි සිංහල අච්චාරු. නෙතූ කිව්වා. නියමයි මැඩම්. මම නම් ආසම මෙනු එකක්. විජය කිව්වා. මමත්. නෙතූ කෑම ප්ලේට් දෙකක් ඕඩර් කළා. විජේලා නම් මේවා කාලා ඇති නේද ඕන තරම්? නෙතූ ඇහුවා. කොයි තරම් කාලා තිබුණත් එපා වෙන්නේ නැති මෙනු එකක්. විජය කිව්වා. ඒකනේ ගම්වල ඇති නේද රස කෑම? නෙතූ ඇහුවා. ඔය මෙනු එකේ පරිප්පුයි පපඩනුයි ඇරුණම අනිත් හැමදේම අපට නොමිලේ හොයාගන්න පුළුවන්. විජය කිව්වා. ගමේ ඉන්න එකද හොඳ? නගරේ ඉන්න එකද හොඳ? නෙතූ විජයගෙන් ඇහුවා. මෙහෙමයි මැඩම්. ගමේ ජීවිතේ සුන්දරයි. ඒත් පහසුකම් අඩුයි. හාල් ටික තියෙනවා නම් අනිත් දේවල් මොනව නැතත් සොබාදහමෙන් අපට කෑම වරද්දක් නෑ. ඒ හින්දා බින්දුවේ ඉන්න මිනිහෙකුට වුණත් ජීවත් වෙන්න ගම වඩාත් සුදුසුයි. ඒත් නගරේ අපට පහසුකම් තියෙනවනේ. හැම දේටම සල්ලි තමා ඕන වියදම් කරන්න. විජය කිව්වා. විජේලගේ ගම ලස්සනයිද? නෙතූ ඇහුවා. ඔව් මැඩම්. විජය කිව්වා. ගමට යන පාරේ තමා වැව හම්බෙන්නේ. වැව් තාවුල්ල කියන්නේ. වැවේ කෙළවර තමයි පාර. පාරට පේනවා වෑ කන්ද. වෑ කන්දෙන් එහා පැත්තේ වෙල් යාය. අපේ ගම ලස්සනම වැහි කාලෙට.
වහිද්දි ගමේ තැන් තැන්වල තියෙන පොඩි පොඩි වැව් උතුරලා මහ පාර දිගේ ගලාගෙන යනවා. එහෙම යන අතර අපේ ගෙවල් ඉස්සරහිනුත් වතුර යනවා. පොඩි ළමයි කාලේ අපි වතුරෙමයි. මාළු අල්ලනවා, කෙසෙල් කොට වලින් පහුරු හදනවා, ටියුබ් වල බැහැලා පාවෙවි යනවා. හරිම විනෝද කාලයක් වැහි කාලේ කියන්නේ. පොඩි වැව්වල වතුර උතුරලා මහ වැවට ගිහින් මහ වැව වාන් දානවා. එතකොට ඉතින් අපි වානේ ඉඳන් මාළු අල්ලනවා. රෑ කන්ද උඩ ඉඳන් වතුරට පනිනවා. ඇලවල් ළඟ තියෙන පොල් අතු වල එල්ලිලා ඔන්චිලි පදිනවා. විනෝද සාගරයයි ඉතින්. විජේ නම් ගමේ නගරෙයි දෙකේම ජීවත් වෙලා තියෙනවනේ. නෙතු කිව්වා. ඔව්. විජේ පිළිතුරු දුන්නා. දවසක මාව විජේගේ ගමට එක්කන් යනවද? නෙතු ඇහුවා. නෙතු ඒ කියපු විදිහට විජේ කෑම කන එක නවත්තලා නෙතු දිහා බැලුවා. මොකද ඔහොම බලන්නේ? ඇයි බැරිද? නෙතු ඇහුවා. නෑ ගැටලුවක් නෑ මැඩම්. සර්ට නිවාඩු තියෙන දවසක් ඉන්න බලාගෙන යමු. විජේ කිව්වා. අපෝ එයා ආස නෑ ගමට. එයා කැමති නැති වෙයි යන්න. ඒත් මම ආසයි. නෙතු කිව්වා. විජේ නිශ්ශබ්දව කෑම කෑවා. විජේ කාලේ ඉවරද? නෙතු ඇහුවා. ඕ මැඩම්. මැඩම් හෙමීට කන්න. හදිස්සියක් නෑනේ. විජේ කිව්වා. මේ ඇති වගේ. මෙච්චර බත් එකක් මට කන්න බෑ. නෙතු කිව්වා. ඩෙසර්ට් එකට මොනවද? නෙතු ඇහුවා. ඕන දෙයක් මං කනවා. විජේ ටිෂු එකෙන් අත පිහින ගමන් කිව්වා. වටලප්පන් කමුද? නෙතු ඇහුවා. කෑම කාලා ඩෙසර්ට් එකත් අරගත්ත නෙතුයි විජේයි රමේෂ් දාලා තිබුණු ලොකේෂන් එකට යන්න පිටත් වුණා. මග්ග දිගට කියව නෙතු මැඩම් හරි සතුටින් ගමන් ගත්තා. අතරමඟ ලස්සන තැන්වල නවත්තලා ෆොටෝ ගන්නත් නෙතු අමතක කළේ නෑ. ප්‍රධාන පාරෙම තිබුණු අතුරු පාරකින් බංග්ලෝ එකට යන පාර තිබුණේ. තව ගොඩක් චුරයිද විජේ? නෙතු ඇහුවේ ඈනුමක් අරමින්. තව ටික දුරයි මැඩම්. නිදිමත නම් නිදාගන්න. මං බහිද්දි කතා කරන්නම්. විජේ කිව්වා. පොඩි නිදිමතකුත් තියෙනවා විජේ. දැන් 5ටත් ළඟයි නේද? නෙතු ඇහුවා. ඔව්. නිදියලා බෑ. මේ ලස්සන බලන්න ඕන මට. නෙතු කිව්වා. ඔව් මැඩම්. අපි හැමදාමත් කොන්ක්‍රීට් ගොඩනැගිලිනේ දකින්නේ. මේ කොළ පාට ඇහැට සනීපයි. විජේ කිව්වා. ඒක නම් ඇත්ත. නෙතු කිව්වා. මැඩම් මේක තමයි තැන මං හිතන්නේ. සර් කෝල් කරලා කිව්වා බංග්ලෝ එකේ ඉන්නවලු වැඩට සීමන් කියලා කෙනෙක්. එයාට කියලා දොර අරගන්න කියලා කිව්වා. විජේ කායක බංග්ලෝ එකේ ගේට්ටුව ළඟ නතර කරා. වයසක මිනිස්සෙක් ගේට්ටුව ළඟට ආවා. විජේ කායකෙන් බැස්සා. නෙතුත් ඒකම කායකෙන් බැස්සා. මේ සීමන් වෙන්න ඇති. විජේ ගේට්ටුව ළඟට ගිහින් ඇහුවා. ඔව් මේ කවුද? සීමන් ඇහුවා. අපේ සර් දැනුම් දීමක් කළේ නැද්ද මැඩම් එනවා කියලා? විජේ ඇහුවා. කීව එක නම් හැබෑව. ඒත් මේ කවුද? සීමන් ඇහුවා. මම විජේ. සර්ගේ ඩ්‍රයිවර්. මේ ඉන්නේ නෙතු මැඩම්. සර්ගේ මැඩම්. විජේ අඳුන්වලා දුන්නා. සීමන් තප්පර කීපයක් නෙතු දිහා බලාගෙන හිටියා. එතකොට කෝ දරුවා? සීමන් ඇහුවා. දරුවා? නෙතුයි විජේ එකවරම ඇහුවා. ඔව් දරුවා එක්ක ආවේ නැද්ද? මං ඔය දෙන්නම අඳුනන්නේ නෑනේ. මේ නම් සර්ගේ මැඩම් වෙන්න බෑ. සීමන් කිව්වා. ඇයි එහෙම කියන්නේ? නෙතු ඇහුවා. නෑ මේ
නෑ කලින් ආවට මට මැඩම් හරිහැටි මතක නෑ. ඒකයි. සීමන් කියද්දී පළවෙනි වතාවට මෙතනට ආව නෙතු විජයගේ මූණ බැලුවා. විජය පුදුමය දනවන දෑසින් නෙතූ දිහා බැලුවා. ඔන්න තවත් ලස්සන කොටසක් අද අරගෙන ආවා. ඔයාලා දන්නවද? කතා කියවන ඔයාලා හැමෝගෙන්ම මං ලස්සන කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ කමෙන්ට් කියවන්න මං හරිම කැමතියි. එතකොට තමයි මං දැනගන්නේ ඔයාලා කතාව ගැන හිතන්නේ මොකක්ද කියලා. කතාව කියවලා වෙනද වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මතක ඇතුව channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඔන්න දැන් හැමදාම හවසට මං කතාව අරගෙන ඔයාලා ළඟට එනවා. ඉතින් කතා කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි. ගිහින් එන්නම්. මං ආයෙත් හෙට හවසට එනවා ඔයාලා හම්බෙන්න. bye bye.